මෙච්චර එඩිට් කරලා දෙන වෙන එකක් දැන් ඉතින් හරිම වීඩියෝ එකට ආවා. ටක් ගාලා. මම ගමට යන්න තමයි ලෑස්ති. තෝර ගන්න ඕනේ. අර තියෙන ඩේන්ජරස් යන් ටක් ගාලා එන්නෙත් නෑ. මං කීරවා එන්නකෝ මං කියන බලයට එන්නේ නෑ. ඒක වෙනම කතාවක්. දැන් යන්න ඕනේ. එපා වෙනවා අප්පා. මට එපා වෙනවා. ටක් ගාලා මවුස් එක ගත්තා කීබෝඩ් එක ටැබ් එකේ. try එකක් දෙන්න මවුස් එකෙන් ගහ ගන්න පුළුවන් වේද කියලා මට. මවුස් එකෙන් කෙසේවත් ගහ ගන්න බෑ. මම හිතන්නේ ඔන්න බලන්න ස්පූන් කියන එක එබෙයිද දන්නේ. එබෙනවා. ඒක නවුලන්නේ හැරෙයිද දන්නේ. හරව ගන්න බැරි සීන් එකක් නේ තියෙන්නේ. Bluetooth off කරන්නයි. චුට්ටක් වෙලා ඉඳලා Bluetooth off කරන්න. අච්චර ගානට හරවලා ගත්ත එක. මොකක්ද ඒ කරපු වැඩේ? තේරුමක් තියනද මං අහන්නේ? නෑනේ. යන්න දෙන්නෙත් නෑ. Bluetooth තමයි off කරන්න වෙන්නේ ඉතින්. පාවෙනවා. කීබෝඩ් එකෙන් මොකක් හරි ගහන්න හදවම වැඩක් කරනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ආයේ මුලින්ද යන්න නගනේ. පොවෙනවා මට එපා වෙනවා. මම මෙතනින් පල්ලෙහාට වටනොත් ඔයා මොකද කරන්නේ? මම මොන කරන්නද? මගේ යාළුවෙක් නෙමෙයිනේ. ඒක මතක් කරගෙන යනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. මොකද තාම 94යි ඉන්නේ. එතකොට මට කිසිම දෙයක් කරගන්න බෑ. දැන් යන්න ඕනේ. හරවලා ගත්තා. යන ඔන්න බලන්න. මට මේ ඉස්සරහා යන එක අල්ලන්නේ. කොයි වෙලාවෙ ඇඟට කඩාපාත් වෙයිද දන්නේ. මෙහෙන් නෙමෙයි යන්න දෙන්නේ. ගානට හරවලා ගන්න ඕනේ. දැන් ඉතින් හරවලා ගන්න එක එපා වෙනවා. මං කිව්වේ ඇඟට කඩාපාත් වෙනවා. යන්න ඕනේ බාන අයියෝ. කොහොම යන්නද මේකේ? කොහොම යන්නද? මම වොලියුම් උඩරිම අඩු කරලා තියෙන්නේ. දැක්කම මම කොයි වෙලාවෙ හරි අරු ළඟයටම යනවා. පාස් කරන්නේ ළඟයටම යනවා. පාස් කරොත් ඉවරයි. දෙපැත්තේ ඔලවල වලට ගිහිල්ලා එන්න වෙනවා. අන්න ළඟටම ගියා. දන්නව නෑ වැඩ ගැම්මටම යනවා. පාස් කරන්නේ නෑ කියලානේ කිව්වේ. පාස් කරොත් දැම්මට වැඩේ හම්බ වෙනවා. මිනිත්තු 15ක් ගැහුවොත් ඩලු බයික් එකක් හම්බ වෙනවා. දෙපැත්තට වැටුන්නේ බලා ගන්න මේක. යන්නෙත් නෑ. කෙනෙක්ම Yamaha Ultra Pro Max එකක් ගත්තේ. ඔන්න මෙන්න බේරුනේ. ඔය වෙලාවට තල්ලු කරයිද කියලා මං කිව්වේ නෑ. මං කිව්වේ දැන් උතරින් තව එකක ඇඟට වැටුනොත් ඉවරයි. යට වෙනවා. මං කිව්වේ අර දුක් වේජනීය සෝචනීය මොහොතක් කොහොම මේ දරාගන්න. රීස්පෝන් කළා වැටුණා. ඊට පස්සේ ආයෙත් දැන් රීස්පෝන් කළාට එන්න ඕනේ. ටික වෙලා කරලා බෑකොත් වෙන්නේ. RAM එක 24ක් තියන් ලැග් එකක් වෙන්න බෑනේ. ලැග් එකක් නෙමෙයි ඩේටා ප්‍රශ්නයක්. ටක් ගාලා බයික් එකක් ස්පෝන් කරගෙන යනවා මම. අඩේ බයික් එක ස්ටාර්ට්. රෙඩ් බයික් එකක් ගන්න බෑ වෙන. විනාඩි 15ක් සෙල්ලම් ගන්න ඕනේ. දැන් හරවගෙන. මම ගත්තේ එක Roblox එකක්වත් නෑ. කොහොමද ඉතින් Roblox වලින් මිලදී ගන්නේ? Roblox 40000ක්වත් ගන්න වෙනවා. ගේම් ඔක්කොම ගහන්න. අයියෝ හරවගෙන යන්නේ නෑනේ. අන්තිමට කට ගොඩක් දුර ගිහිල්ලා වැටුනොත් ඉවරයි. අන්න වයිකින් කෙනෙක් ඉස්සරහින් යන්නේ මං වගේ සුප්‍රි කෝල් එක. දන්නවනේ අය අත් දෙක අතෑරලා යන්නේ. යන්කොට අග්ගාලා. උගල අපේ නාට්‍ය බැලුවනම් මං ඊළඟ වීඩියෝ එකේදී part 2 එක දාන්නම්. ඒක ඒව දානවා. ගේමින් ඇනිමේ ඒ වගේ දේවල් ගොඩක් දානවා. මම දැන් ගොඩක් දුර යනවා. මේ දෙපැත්තෙන් එන එක තල්ලු කරත් බලා ගන්නවා මම දැන්. ඉස්සරහට මට කවුරු හරි කිව්වා වතුර තියෙනවා කියලා.
අන්න අර මාව තල්ලු කරපු එක්කෙනානේ. හොඳයි. මම යනවා. යන්න. හරි මම යනවා. ටක් ගාලා. නැත්තම් කන්න තමයි වෙන්නේ. තූ ටිකක් යන්න ඕනේ. අයියෝ යන්නේ නෑනේ. අර මාව තල්ලු කරපු එක්කෙනානේ. ටක් ගාලා යන්න ඕනේ. නෑනේ. යා කොණ්ඩේ යන. හරි ඉතින් දැන් යන්න වෙනවා උඩටම. වැටුණොත් තමයි අම්මෝ කඩවරද්ද ගත්තා. දැන් පිටිපස්සට ගන්න ඕනේ රිවර්ස් එකට. ඊපස්සේ අතනට තමයි චුට්ටි ඉඩක් තියෙන එතනින් දාන්න ඕනේ. ඊළඟ ගේම් වීඩියෝ එකක් දාන්න මම මේ කොහොමද පෙරදෙනවා. පෙරදෙන එක තමයි දාන්න වෙන්නේ. හරියම් ටක් ගාලා. ටක් ගාලා යන්න ඕනේ. ටක් ගාලා යන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට වැටුණොත් ඉවරයි. වතුර ජලාශයට වැටෙන කොහොමද ජලාශයට වංගුවක් තියෙන්නේ. ස්පීඩ් යන්න බෑ. ස්පීඩ් යන මේක හරිම කියන්නේ හරියට හදලා නෑ මේ ගේම් එක. අනිත් ඒවා වගේ නෙමෙයි. ඔක lobby how to funny no prison එකෙන් ඒක බලන්න. ඒකේ part 2 එකක් තියෙනවා. part 2 එකේදී අන්තිමට කිද ලැග් වෙනවා. මම part 2 එක ආයෙ ගැහුවා. බලනකොට රෙකෝඩ් වෙලා නැහැ. අන්තිමට අපි පොලිසිය කෙනෙක් කරනවා අපි. ඊට පස්සේ එතනින් ගේම් එක ඉවරයි. මේ ගේම් එක නම් ඉතින් ගහන්න බෑ මට. මොකද මම හොඳ බයිසිකලයක් නැහැ. මේ ඔක්කොම කට්ටිය Roblox තියෙන කට්ටිය. මට විතර එක Roblox එකක්වත් නැත්තේ. Roblox කෙනෙක්වත් එක Roblox එකක්වත් තියෙනවා නම් ඔවුලන්න සුපිරි බයික් එක කරවන්න තිබ්බා. මේ ටිකදී ගල් තිබ්බොත් තමයි අයියෝ. අන්න මේ ටික නම් මං ආසයි. ලොකු පාරක් නේ තියෙන්නේ. හැබැයි කොට තියෙන එකට ආස නැහැ. කෙලින් පාරක් තිබ්බනම් යන්න තිබ්බා. ටක් ගාලා. අයියෝ. ආයෙ මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. like කරන්න, share කරන්න, comment කරන්න. bell icon එකත් ඔබන්න. මෙතනින් වැටුණොත් තමයි. මෙතනින් වැටුණොත් මං ආයෙ මුල respawn වෙලා මේ game එකෙන් අයින් වෙනවා. ඒක නිසා වැටෙන්න එපා. අපෝ නෙමෙන්න. යන්නම් බැරි දෙයක් තිබ්බොත් නම් ඉවරයි. චූටි පාරක් තිබ්බොත් යන්න බෑ. චුට්ට ඉන්න මෙතන යන්න කොහොමද? ගල් උඩින් නැගලා යන්නත් බෑ. ගල් උඩින් ගියොත් හැරෙනවා නිකම්ම. මොකෙන් ගියොත් හැරෙන්නේ නැහැ. හරවන්න තමයි තියෙන්නේ චුට්ටක්. රිවර්ස් කරන්නත් බෑ. චුට්ට ඉන්නේ. ඔය දැන් ලියවෙනවා මං කිව්වත් තමයි. එපා subscribe කරන්න.